මගේ ගම නුගවැල. මම A-level වලට කරේ ආර්ට් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගියා. එහෙදී එතකොට අවුරුදු 4ක ස්පෙෂල් ඩිග්‍රියක් කරලා ඉන්නවා මේ වෙනකොට. සාමාන්‍ය පවුල් පසුබිමක් තිබ්බට එහෙම ලොකුවට මට ගෙදර පවුල් බරක් දැනුනේ නෑ ඇත්තටම. මම පවුලේ බාලයානේ. කැම්පස් යනකම් මම සාමාන්‍ය විදිහට හිටියා. හැබැයි මම කැම්පස් එකේ තර්ඩ් ඉයර් පටන් ගන්නකොටම අම්මා අසනීප වුණා. එතකොට අපිට කොරෝනා ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒ කාලේ අම්මා අසනීප වෙලා මේ බෙහෙත් කරා. ඊට පස්සේ මාස 2ක් වගේ යනකොට හොයාගත් කැන්සර් එකක් තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් කොරෝනාත් එක්ක අපේ කඩෙත් වහලානේ තියෙන්නේ. ඒතර අයියයි අක්කයි විතරයි. අක්කා ජොබ් එකක් කොහොමද කරේ නැහැ. එයා බාහිර උපාධි කරේ. මම කැම්පස් එකේ. ඒතර අයියා තමයි ගෙදර බලාගත්තේ. දැනට අවුරුදු 2කට කලින් අයියා නැති වුණා. හදිසියේ යාට heart attack එකක් ඇවිල්ලා අපි දන්නෙත් නැහැ. මේ ගෙදරදී නැති වුණා. ඉතින් ඊට පස්සේ තමයි මගේ ජීවිතේ ලොකුම කඩාවැටීම ආවේ. අර කොරෝනාත් එක්ක කඩෙත් වැටිලා මම ජොබ් එකක් කරලා හිටියෙත් නැහැ. අර දුක කියන දේ කෙනෙක් නැති වෙනවා කියන දේ ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද කියන හැමදේම ලොකුවටම හිතට වැදුනේ එදා තමයි. සහ අම්මා අසනීප වුණේ එකත් එක්ක අක්කයි මායි කොහොමද ඉස්සරහට ඒ දෙන්නවත් බලාගෙන අපේ ජීවිතෙත් ගොඩනගාගෙන ඉස්සරහට යන්නේ කියන බය ඇති වුණේ එදා තමයි. අයියාගේ 3 මාසේ දාණයෙන් පස්සේ අපි හිතුවා මේ හැමදාම මේ විදිහට ඉන්න බෑනේ. කොහොම හරි ගොඩ යන්න ඕනි කියලා. අපේ හිත ශක්තිමත් කරගෙන ගෙදර බර අක්කයිමයි ගත්තා. ඇත්තටම අක්කට ජොබ් එකකට යන්න අවස්ථාව හම්බුන්නේ නැහැ. මොකද අම්මා අසනීපයිනේ. අම්මා වෙනුවෙන්ම කෙනෙක් ඉන්න ඕනේ හින්දා. මම ඉතින් තීරණය කරා මම ජොබ් එකකට යනවා කියලා. ගොඩක් තැන්වලට ඇප්ලිකේෂන් දැම්ම. හැබැයි කොරෝනාත් එක්ක මේ ගන්නෙ නැහැ. ගොඩක් තැන්වල ජොබ් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි ආරංචි ආවේ මීරිගම මේ අලුතෙන් ෆැක්ටරියක් පටන් ගන්නවා කියලා. ෆැක්ටරිය නමවත් දැනන් හිටියේ නැහැ. ඒ කියන්නේ කලින් ATJ එකේ කටුනායක වැඩ කරන කෙනෙක් ඉන්නවා මගේ යාළුවෙක්. ඉතින් එයා කියලා දෙනවා මේ ෆැක්ටරියක් පටන් ගන්නවා කියලා. හැබැයි මේ ෆැක්ටරිය ඒක කියලා දැනගෙන හිටියේ නැහැ. මං උපාධිධාරිනියක් හරි මගේ මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නම් මම වැඩ කරන තැන කොතනද අදාළ නැහැ මට මගේ තැන හදාගන්න පුළුවන්. මට මේ හම්බුන තැන මට ගොඩක් වටිනවා. සහ මම ජීවිතේ ගොඩක් කඩා වැටලා හිටපු වෙලාවක තමයි මට මේ ආයතනේ හම්බෙන්නේ. සහ මෙතනදී මාව හොයාගෙන මම සාමාන්‍ය සේවකයෙක් විදිහට වැඩ කරන යද්දි මගේ දක්ෂතාවය අඳුරගෙන මට අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒ වෙලේ දුන්න අවස්ථාවට මගේ යමක් වෙන්න ඕනේ සහ මම හිතනවා මේ දේවල් මට අහපව ලැබෙනවා කියලා. දෙන පඩියට අමතරව ඕටි කරපුවම තව ප්‍රමාණයක් අපිට සල්ලි එකතු වෙනවා. ඉතින් ඒකෙන් කොටස් කිහිපයකට බෙදලා මම වියදම් කරනවා. එතකොට මම ගෙදර වියදමට වෙනම කොටසක් ඉතුරු කරනවා. අම්මගේ බෙහෙත් වලට වෙනම අයින් කරනවා. ඊට අමතරව මගේ වැඩවලට සහ ඉදිරි වැඩ කටයුතු වලට කියලා මම වෙනම කොටසක් ඉතුරු කරනවා. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන් කරගෙන යන්නේ. ATJ එකට මම ගොඩක් ආදරෙයි. ඒකට විශේෂ හේතුව මම හිටපු තැනින් මේ තැනට එන්න ATJ එක තමයි මට හයිය වුණේ. හිර වෙලා හිටපු වෙලේ මට අත දුන්න එකම තැන මෙතන. ඉතින් ඒකට මම ගොඩක් ගරු කරනවා සහ මම මෙතන දැකපු විශේෂ දේ තමයි මෙතන අලුත් පරණ ભેදයක් නැහැ. දක්ෂයෙක් ඉන්නවා නම් දක්ෂයට හම්බෙනවා තැන. ගොඩක් වෙලාවට කට්ටිය කියනවා මම කට්ටියත් එක්ක ඉක්මනට එකතු වෙනවා කියලා. අර අඳුරන්න ඕනේ නැහැ ඕන කෙනෙක් එක්ක කතා බහ කරලා වැඩ කරන්න පුළුවන් ගතිය තියෙනවා. මම හිතනවා ඒක කියන්නේ ගොඩක් වෙලාවට මේ ඕන වැඩක් කරන්න පුළුවන් මානසිකත්වයේ මම ඉන්නවා. ඒක ඕන තැනකදී මම දන්නේ නැති වුණත් ඒක කොහොමද ඉගෙනගෙන ඒ අදාළ වැඩේ ඒ කරන්න ඕන විදිහට කරන්න උත්සාහ කරනවා. අපි දැන් ඉන්න තත්ත්වෙ නෙමෙයි තව සතියකින් හෝ දෙකකින් වෙන්න පුළුවන්. සමහර කඩාවැටීම් හරි නැතිවීම හරි ජීවිතේ වෙලාවක් නැහැ. මේ මොහොතේ පවා නැති වෙන්න පුළුවන්. දෙයක් නැති වුණොත් අපි ඒ දේ නැති වුණා කියලා ඒ මත්තෙම හිටියොත් අපි හැමදාම එතන අභියෝග එන්න පුළුවන්. හයියක් වෙන කෙනෙක් නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවට කරන්න ඕනේ එයාටත් ඒක කවදා හරි එයා ගැන කතා කරන කෙනෙක්ට සතුටු වෙන්න පුළුවන් විදිහට අපි අපේ ගමන යන්න ඕනේ. වෙඩින් එක වෙනුවෙන් තමයි මේ දවස්වල මම ලෑස්ති වෙන්නේ. වෙඩින් එකෙන් පස්සේ මගේ එකම හීනේ මටම කියලා මං හම්බ කරගත්ත සල්ලි වලින් මගේම කියලා වාහනයක් ගන්න එක. ඉතින් මගින් නැවතුනේ මේ වැඩේත් පටන් අරගෙන ඒ හීන ටික ඉක්මනට ඉෂ්ට කරගන්න තමයි මගේ බලාපොරොත්තුව. මම හිතනවා මේ ATJ එක මට ඒකට ලොකුම හයියක් වෙයි කියලා. ෆෝන් එකක වැඩ කරනවා කියනකොට සමාජ හිතාගෙන ඉන්න මට්ටමක් තියෙනවනේ. හැබැයි ඒ දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපේ ෆැක්ටරි ඇතුලේ මම කියන්නේ
මේ ෆැක්ටරිය ඇතුලේ මම හා සමාන තවත් ඉගෙන ගත්ත ළමයි ගොඩක් ඉන්නවා. ඉතින් කියන්න තියෙන සමාජෙට සෝන් එක වැඩ කරනවා කියලාවත් තව තැනක වැඩ කරනවා කියලාවත් ඒ නමින් ඒ තැන විනිශ්චය කරන්න එපා.